ආදී පිළිගන්නවා. ඒ වගේම අපිටසෝදේ ලතුරානවා ලයිව් ආන්තිමේටම අපි එතුම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපිට කාන්තා බලවන්නේ මුලින්ම වශයෙන් ඉදිරිපත් අද මේ සහභාගී වෙනවා. විශේෂම පෙරේරාමය සංජය ජයසිංහනිය අපි ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් මට විශේෂ උදව් උපකාර අපේ සදත් පෙරේරා නායකතුමාට මේ දේශපාලනයේ අධීනයෙන් උදව් කරන මගැන කසුනායි අද අපි කල්පනා කරේ අද රටේ පවතින තත්ත්වය දේශපාලන තත්ත්වය ගැන කලකිරීම තිස්නේ කාටද ඉගෙන ගන්න ඒ සඳහා අපි සාකරනවා මේ විශේෂයෙන් උදේ වැඩියක් කරනවා. ඒ ගැන විශේෂ දැනුමක් කිරීමට තමයි අපි මේ සංවිධානය කරන්නේ. ඒ සදා පැමිණි ඔබ සියලු දෙනා ඉතා ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. මේ අවස්ථාවේදී මේ සහභාගී වුණා අපි නායක ස්වාමීන් වහන්සේලා සිටිනවා ප්‍රාශාරා විහාරස්ථානයේ විහාරයේදී මහකුඹ චන්දනවන්සලා අපි මුලින්ම මේ දර්ශන කරගෙන අදහසක් දැක්වීම සඳහා අපි නිශාන්ත වංශිකතුමාට සමාන නයි පණිවිඩයක්වත් ගෞරවයෙන් ආරාධනා කරනවා. Agama yang harapan yang terjadi di Asia Isi kita biar sangat terkait. Sebenarnya apa yang Iksan Jati Paksa Patan dan Sambidaika itu Kuala Sabah Amatnya Dishant Sri Bantasinya Tumani Iksan Jati Paksa Nagar Sabah Niyojinya Karana Nagrik Mantri Mahidawat Sudhat Perera Tumani එවැගේම මේ අවස්ථාවේදී මතක් කරගන්න අපි කාන්තා මහරග මාසයේ කාන්තා බලනකොට ගොඩනගන රටේ ඉන්න සංසනාගතිය ඒ වගේම අපේ සංවිධායකතුමාගේ දායකතුමනි ඉතින් මේ අවස්ථාවට ආවම මහරගම හන්දියේ Dayas Mahatnya ada panggilan dari saksi batu sing mahatnya itu sampai itu sampai itu dari kata Fernando ini kan di sekolahnya itu lakukan terus sewa itu disiplin itu yang ikut ini disiplin mana masih disiplin dulu ni anu pada ada bukan ini orang dari pasir anu උතුරු මේ මහරගම හන්දියුද්දන්නේ අපේ ඩයස් මහත්තයා මේක සම්මාද 21 වෙනිදාට මේක සම්පූර්ණ විස්තරය අපිට කියන්න මණ්ඩිය කෙලියෙන් කියන්නේ අපි මහරගමට ඇත්තටම හොඳ ශක්තිමත් සංවිධානයක් අපි හදලා තියෙන විශේෂ දෙයක්
200කට වඩා පිරිසක් අපි මේ සංවිධානයේ අපි විශේෂයෙන් සහභාගී කරනවා. ඊට වැඩි වෙනසක් අනුනේ. ඉතින් අපි අද මේ සම්බන්ධයෙන් තමයි මේ රැස්වීම මාලාව සහ දැනුවත් කිරීම සහ අපි එකතු වීම දුනා ගැනීම කරගෙන යන්නේ. ඉතින් විශේෂයෙන් තමයි අපි ඇයි අපි මෙහෙම එකතු වෙලා ඉස්සරහට යන රටේ තත්ත්වයක් මම දන්නවා. මම මෙතනදී එකක් කැමති මුලින්ම මතක් කරගන්න. දැන් මේ පහුගිය අයවැයේදී අපි දැන් වර්තමාන ජනාධිපතිතුමාට මේ ජනාධිපතිතුමා හැටියට දෙන්න තියෙන මිලියන 11372ක් මට මතකයි. මිලියන 11372. දැන් අපි එහෙම කෙනාට තමයි යමක් කියා දෙන්නේ විශේෂයෙන් දෙන්නේ. දැන් අවුරුද්දක් තමයි වැඩ කරන්නේ. වැඩ කරන්නේ. අපේ 2023 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙන් කරන තියෙන්නේ මිලියන 6500. එතකොට එතුමා ඒ වෙලාවේදී වැඩ කරපු හැටි දෙරට පත්කල තිබිච්ච තත්ත්වය අනුව අපි ඒවගන්ට හැටි ගන්න අවශ්‍ය නැහැ දන්නවා. මේ රටේ ඇතිය තත්ත්වයෙන් ගොඩ දාලා අපි ස්ථාවරයකට ගෙනල්ලා අද අපි මෙහෙම රැස්වීම කරන දේශපාලනය කරනවා. තාපි ජීවිතේ. දැන් මේ අනුර කුමාර චූටි කුමාර මහත්තයා මේ මිලියන 11370 ගණන් වෙන් කරගෙන තිනවා දැන් මේ මොනවා කරන්නද කියලා. ජාත්‍යන්තරයේ විද්‍යාත් නාගන්න එතන අපි මේවා කියන්න ඕනේ නැහැ දන්නු ඉතින් එහෙම වෙනා මේ දැන් නාන දෙගණනා ඉතින් එහෙම කෙනෙක්ට මෙච්චර සල්ලි කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනවාද කරේ කියලා අර මිලියන 6500ක් වෙන් කරගෙන ලෝකෙ වටේ ගිහිල්ලා ඒ මිනිස් සම්බන්ධ කරන රටේ මිනිස්සුන්ගේ පොඩ දාපු කෙනෙක් මෙයා මේ සල්ලි ටිකක් වෙන් කරගෙන දැන් මොකද කරන්න හදන්නේ මොකයි ප්‍රශ්නේ අපි අහන්න ප්‍රශ්නේ මොකයි ඉසියෙච්චෙන් කියන්නේ පෙරලා නේලවන්නේ නෙමෙයි බලවා හරින හරිනව නෙමෙයි කොහොම ඉන්නේ හැබැයි මේ වැඩේ හරියට කරන්නේ මේක මෙහෙම කරලා මේ දරුවන්ගේ අනාගතේ මොකද වෙන්නේ අපේ වර්තමානයේ මොකද වෙන්නේ ඉතින් එන්නේ එකයි මේ විශේෂයෙන්දා නවම්බර් මාසයේ විශේෂයෙන් අපි අර හැබැයි ඒ වගේම තමයි වර්තමානයේ දැන් පවතින මේ කුසිකාර්යය පිළිබඳව අපි කවුරුත් දන්නවා ලංකාවේ මම දැක්ක විදිහට ඉතිහාසෙවත් නැහැ මෙහෙම එක පළාතක රටේ නායකයෝ තුන්දෙනෙක් ඉඳලා මේ ගොවියෝ වගා කරන දැක්ටි මේ විදිහට විරුද්ධ දැන් මේ ගණනගෙන හිතානේ හම්බේ පුච්චර නතර වෙන්නේ නැහැ ඉතින් මෙහෙම පිරිසක් තමයි අද මේ රට කරන්නේ ඒකමයි විශේෂයෙන් අපි මුදේ යන්නේ ඔයගොල්ලන්ට මතක් කරගන්න. ඉතින් මහාකම ආසනේ. අන්න ඒවා මතක් අපි ගොඩක් ප්‍රශ්නේ වෙන්නේ. ගොවියෙකුට ප්‍රශ්නලා තියෙන්නේ. අනුරාධපුරේ ඒගොල්ලෝ ඒක විදිහට බලනවා. අපි සමස්ත මේ රටේ ඉන්න ජනතාව ඒකාබද්ධ විපක්ෂයක් කියන්නේ. මම දැන් මේකට එකතු වෙලා නැත්තේ ඔය ජනතාවගේ මොනයි එන්නේ ඒගොල්ලන්ගේ පාලිමාවයි සහ පෙරටු ගාමිණී විතරයි. කාන්තුතුමේ ඉන්න මේ කණ්ඩායමයි පෙරටු ගාමිණීලා විතරයි මාධ්‍යවල දකින්න ඇති මේ එකතු වෙන්නේ නැත්තේ. අනිත් සියලුම පක්ෂ සහ සංවිධාන මේ වෙනකොට මේ විශේෂයෙන් තමයි මේගොල්ලන්ට පාඩම ආරම්භ කරන්න. පාඩම කියා දෙන්න ආරම්භ කරනවා. ඉතින් මේක අදීයේ මේගොල්ලන්ගේ ක්‍රමයාව නෙමෙයි. අදීයේ අපිට නෙමෙයි. මේක සම්ප්‍රදායිකව මේගොල්ලෝ අවුරුදු දැන් 40ක් විතර තිස්සේ 76 අවුරුද්දක් තිස්සේ ඕකේ අවුරුදු 40ක් මේගොල්ලෝ මේ කරපු සම්ප්‍රදාය සහ ප්‍රතිපත්ති දෙකම මේ කරගෙන යනවා. අපිට තේරුම් ගන්න ප්‍රතිචාරතාවට මුලා ගියා. මුල උද්දේශ කාමාරකට මට බාර දුන්නා. හැබැයි අවුරුද්දකින් පස්සේ මිනිස්සු තීන්දුවක් කරගෙන තමයි දෙන්නේ. 40ක් විතර මේගොල්ලෝ කිව්වනේ වැරදි මේගොල්ලෝ හැම දෙයක්ම වැරදි මේක හරිය නෑ මේක තමයි ඉන්නේ මේක දෙන්න ඕනේ. අවුරුදු
අවුරුදු 40කට ඉහා පෙන්න හිටියේ 1971 පටන් 68 ක පටන් 71 ක්‍රියාත්මක වෙලා ඔය බෞද්ධයේ 2024 අපේ නොවි තාන්ති අපිට පොඩි දෙයක් තුන මේ ජීවිත දේවල් වල ඇත්ත මිනිස්සු කරයි. ඉතින් ඒ සංඥානික පක්ෂයේ කියන එන මතියක් දැරුවොත් මේ කියන විදිහට තියෙන්නේ මමත් හිතුවා. මම හිතුවා මේ ප්‍රශ්නේ කරන එකේ යම් දෙයක් ඊයේ අවංග කරන්න පුළුවන්. කරොත් කොහොමද හොඳයි. ඉතින් එහෙම කරන්න බැරි දේවල් නෙවෙයි. ඒගොල්ලන්ට පුළුවන් කිව්වා. ආයෙත් මොනේ දේවල් කිව්වා. දැන් මේගොල්ලෝ අර අපිට වගේ දැන් ඒ පක්ෂේ ඔය ජනතා විමුක්ති පෙරමුණේ අපි දන්නවා හොඳම ක්‍රියාකාරී. ඉත් එක්ක අපි දැන් අවුරුදු ගණනක් අපි ආශ්‍රය කරලා තියෙනවා. තරුණ කාලේ පටන් දැන් වයස ගණනාව පිට එක්ක ආශ්‍රය කරලා මොකද වෙලා තියෙන්නේ? ඒ මිනිස්සු අද කලකිරීලා තියෙන්නේ. එහෙම බොරුවක් දැන් බොරු නෙමෙයි කියලා තියෙන්නේ. පොරොන්දු නෙමෙයි දුන්නේ. පොරොන්දු නෙමෙයි දැන් කවුකිය ප්‍රතිවර්ණ වලදී කවුකිය ආණ්ඩු වල දුන්නේ පොරොන්දු. දැන් ඩීඑස් නායක මහත්තයා ගෝජන් ව්‍යාපාර කරා. මන්නාර නායක මහත්තයා ජනසත්තු ව්‍යාපාර කරා. ජයන් මහත්තයා විරුද්ධාර්ථිකයෙක්. ඉතින් ඒවා පිළියරගෙන ඉරකේ පොරොන්දු කඩවුණා කෙරුණා. දැන් මේගොල්ලෝගේ පොරොන්දු මේගොල්ලෝ කරේ තමන්ගේ පාක්ෂිකයට ඒක හොගලමන් තමන්ගේ ඒ පාක්ෂිකයන්ට ලැජ්ජ කරන පක්ෂය. මේ පක්ෂේ නායකයා ඒ 1 2 3 4 ඉන්න ප්‍රධානී මේ වගකීම් යැත්ත කට්ටිය මට ලැජ්ජාවක් නම් පාර්තමයි. අපිට එක්සත් ජාතික පක්ෂය අපේ ආණ්ඩුවත් වෙලාවෙ සමහරවල් විද්‍යාවතුන් පොරොන්දු කඩුවා අපිට යන්නේ. පොරොන්දු අපේ පොරොන්දු 10 14ක් ඉස්සෙක. දැන් මේ මිනිස්සු කරේ ගුරු කියන්නේ මේ අලේ පරිවෙන ගුරු මාධ්‍යවල මේක කියලා ඒ කියපු ගුරු අනිත් පැත්තට හරවන්නේ ඒක මාධ්‍යවල ඩිජිටල් මාධ්‍යවල පේනවා. ඉතින් එහෙම ආර්ථිකයන්ට ඒගොල්ලන්ගේ ආඩර්ස් වලට අද පරිමේජෙක් තමයි ඉන්නේ බෝඩෝ බිලගේ. පරිමේජෙක් දැන් ඉන්නේ කරන්න දෙයක් නැතිකමනේ. නමුත් අදවතත් කියන සාධාරණ කියන කල්පනා කරන මිනිස්සු අද කලකිරලා තියෙන්නේ ලැජ්ජයි. ඒ හින්දා අපිට බලන්න පුළුවන්. මේ ලබන 21 වෙනිදා නොවැම්බර් මාසේ කියන්නේ අපේ ඒගොල්ලන්ට දුන්න ආණ්ඩුව ඒගොල්ලන්ට ගන්න පටන් ගන්න මෙතනින්. ඒ හින්දා අපි ලබන 21 වෙනිදා මහරගම අපේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක විශාලශ්‍රී වර්ණසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයේ අපේ නාගරික මන්ත්‍රී සුලත් පෙරේරා ඒ වගේම අතුල් මාත් අපේ කටු නාගරික මන්ත්‍රීතුමා අපි මේ සියලු දෙනාම එක රාශී වෙලා එකට අත්දැක බැලගෙන අපි ස්ථානික විද්‍යාලය අපි එහෙම සලස්මත් කිව්ව එතුමා බුකරේස් පිළිය අපි උගේපුරේ අපි ගල්ල වාසින අපි තමයි ළඟම ඉන්නේ අපි උගේපුරට අපි සියලු දෙනාම මේ සාර්ථක රැස්වෙන අනිසාර්ථක ජනහමුවක් වඩපත් කරන්න එකතු වෙමු කියන මේ කමුණන්ට සුබ රාජ්‍යයක් වෙමින් මගේ වටිනා අවසන්. මහරගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ශ්‍රී වර්ණසිංහතුමනි මහරගම නගර සභාවේ එක්සත් ජාතික නායක මන්ත්‍රී සුදත් පෙරේරාතුමනි යෝගදානි මාණික්‍යතුමා ඒ වගේම එක්සත් ජාතික කාන්තා මහත්මයාගේ අතුරු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී ප්‍රස්තාවිත සියලුදාගේ නමස්කාර. අතවසේ අද දින මෙවැනි ජන ඒකරාශීත්ව රාජ්‍යස්ථානයේ යදවන සිදුවුණේ අද රට එදා තුමු සංවර්ධනය එහා බලනකොට එදා ඒ සංවර්ධනය තුලින් මේ රටේ විශේෂ ඒවා ඉතාමත් වේගයෙන් සිදුවුණු නිසා තමයි අද රටක් රාජ්‍ය වශයෙන් අපිට මේ ආකාරයෙන් නැගී සිටින්නේ. පක්ෂ
එක්සත් ජාතික පක්ෂය ඉඳලා ඩී ශ්‍රී නානායක මහත්මයා ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ මේ රටට විශාල සේවාවක් රාශියක්. අද මහරගම බැලුවාම මහරගමට යම් සේවයක් සිදු වුණා. එක්සත් ජාතික පක්ෂය තමයි මේ මහරගම නගරයට සිදු මේ අල්ලපු එහා බැලුවාම තරුණ සේවා සභාව. ඒ වගේම ශ්‍රී ජයවර්ධන රෝහල්, ඒ වගේම ජල සම්පන්න ඒවා තිබෙන. ඒ වගේම මේ නගරේ ඉස්සරහ ගම්මාන ගම් උදාවක් තුනේ ඉතුරුනාන සුපේ උදාස් දැනත්තුමා. ඒ අය හැමදේලා මේ නගර මහරගම නගරේ ඉන්න සේවාවන් තමයි මේ මහරගම නගරේ. ඒ වගේම තමයි රට තුල බැලුවාම මේ සිදු සේවා තමයි තියෙන්නේ. නමුත් මේ කර සේවාවන් අගයන් නැතුව මේ සේවාවන් විරුද්ධව මේ සේවාවන් විදලා එක්සත් ජාතික පක්ෂ කඩාදමන ජනතා විමුක්ති පෙරමුණ කියන විදිහට තුල ව්‍යාප්තිය. ඕක 80 ගණන් වල සිට මේ රට කලේ ඉතාම දුර්ජන පාලනයේ තත්ත්වය තමයි කරන්නේ. එදා ඒ රාජ්‍යයේ විදලාදී පක්ෂය තුල රාජ්‍ය කරන හදනකොට උත්ති සම්පති ඒ වගේ ඒක රාජ්‍ය කරගෙන මේ දේ කරන්න දෙන්නේ නැතුව කඩා කපල් කරමින් විශාල අලාභාවය කරමින් තමයි. නමුත් එදා ඒකට සේවය අගයන්නේ ජනතාවට මුලා කරන තාතනේ වලපත් යම් කිසි සිදු වුණා ඒ සිදුවීම් අල්ලගෙන අපේ පක්ෂයේ පාලක කරමු පාලක නැසලින් සිදු යම් කිසි අතපසුවීම් නිසා ඒ තුලින් තමයි මේ රාජ්‍යයන් පෙරළලා දමලා මේ තමන්ගේ බලය අතට ගන්න පියාපේ. නමුත් එදා රැසී මාලාවල් වලදී අනුර කුමාර දිසානායක ඇතුලේ ජනතා විශ්වයේ කණ්ඩායම් කිව්වේ මොකද්ද? මේ රට එක බැංක් මාර්ග මේ සෑම දෙයක්ම අපි ඉටු කරනවා. මේ අය කරපු දේවල් බීසණි පාතාලේ මේ වගේ දේවල් මේ රට ඇති කරලා මේ රට විනාශය කරා ගෙනියලා තියෙනවා. මිනිසුන්ට කන්න නැහැ කිව්වා, බොන්න නැහැ කිව්වා. අන්න මේ තත්ත්වයකට පත් කරමින් ඔවුන් මේ පාලනය කරා. තා බෑන් පාලනය ඔවුන් සැලසුම් තියෙනවා. හොඳ උගත් කණ්ඩායමක් තමයි කිව්වා මේ අපි පත් කරලා තියෙනවා. ඒ වගේ කියමින් තමයි බෝරුවේ මුලාවෙන් මේ අද මේ රට මේ තත්ත්වයට පත් කරන බලය ගත්තා. නමුත් මේ වෙනකොට එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ආණ්ඩුව බලන දෙනකොට පොල්ගෙඩි හාල් පිළි තුමුණ ගණන් බලන්න. රජේ පත් වුණාම වෙලා තියෙන තත්ත්වය බලන්න. එතකොට මේ කෝයවට සහන ඒ ඇත්තෝ ඒ ජනතාවට මිනිසුන්ගේ ආහාරයේ කිසිම සේවයක් උගුරු සහනයක් නැහැ. අයවැය තුනි අධ්‍යාපනයේ 60% දෙන්න ඕනේ 100ක් තමයි අධ්‍යාපනයේ වෙන්නේ. එතකොට පෙන්නනවා ඉස්ලාම් විදුලි බලාගාරය. ඒක කියලා කියනවා විතරයි. කිව්වට ඒක මුදල් දෙන්න බැහැ. ආහාරය සත්තුන්ට මිලියන ගණන් සල්ලි කරන් ඒක වෙන් කරනවා. නමුත් මේ අසරණ මිනිස්සු මේ ජනතාව අද එන්නේ රාජ්‍ය සේවකයා බව අද ඉතාමත් ගරු තත්ත්වයකට පත් වෙලා කලකිරීමෙන් සිටිනවා. ඒ නිසා මේ අවස්ථාවක අපි එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට රනිල් වික්‍රමසිංහ සමග ඉදිරියට මේ කටයුතු කරන්න ජනතාවගේ මේ දුක වේදනාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තමයි මේ රට පාලනය සඳහා ගන්නේ පුළුවන්. දැන් ගෑස් නැති වෙනකොට මේ තත්ත්වය පත් කරලා සමනය කරලා බාර දුන්න මේ රට අද ඉතාම කරුණිස කඩාවපල් වෙමින් ලෝකයේ අමුතුම පාලනය මේ රට දෙන්නේ නැහැ කියන්නේ මේක පෙරලන්න hina වෙනවා. ඒක hina වෙන්නේ වැඩි දුරු දිනකම ඒ පාඩම හදනවා කියන නියමයි. ඉතින් මේ සියලු දෙනා 21 වෙනිදාට නුගේ කොටේ පැවැත්වෙන ඒ රැළිය තුලින් ජනතාව රටට යම් කිසි හඩක් ඒ වගේ වුන්ට හඩක් වුන් දැනගන්න ඕනේ මේ රට මේ ආකාරයට ගෙනියන්න බෑ කියන වෙනවනේ. ඔබ සියලු දෙනා ඒ දාට 21 වෙනිදා නුගේ රැස්වෙන්නේ ඉල්ලමි. මේ මෙවැනි එක්සත් ජාතික වඩා එක්වෙන අපේ මහරගම එක්සත් ජාතික පක්ෂ විසාන ශ්‍රී වර්ණසිංහ මහත්මයා මහරගම මාසයේ සංවිධානය වශයෙන් කටයුතු කරමින් උතුමාට ශක්තිය ධෛර්යය වෙන අපි ප්‍රාර්ථනා කරන මම කියන්නේ. Lapanta Peruvian Chicken Salsa Sanjana Nancy. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම මම හිතන්නේ ආන්දෝලන මූල ගොඩාක් මේ විශාල ජනතාවක අවසන්
තියෙන්නේ මම වසර ගණනාවක් කලින් ඕගහ ඉස්සරහා මේ පෞද්ගලික බැංකුවක සේවය කරලා ඉන්න මම ගොඩක් අය මාව දන්නවා ඇති. කාන්තාවක් විදියට දැන් මේ කතා කරපු මහතුරු හැමදෙනාම ඔබතුමියන්ලා රැවටිච්ච විදිය කිව්වා. සමාජ මාධ්‍යයට ගියත් දන්නවා උන් කිව්වේ බොරු කියලා. ඩේටා එක කිව්වා නම්බරත් එක්ක මිලියන ගණන් ට්‍රිලියන ගණන් වලින් කියලා කිව්වා අපිව රවට්ටන්න. කාන්තාව රැවටුණා. කාන්තාව ගිහිල්ලා එක මිටට අනුර කුමාර මහත්තයාට ඡන්දෙ දුන්නා. දැන් තේරිලා තියෙනවා එක මිටට රැවටුණා කියලා. කාන්තාව කියන්නේ බොහොම ශක්තිමත් විදියට ස්වභාව ධර්මයෙන් නිර්මාණය කරලා තියෙනවා. තරහ වෙන පිරිමි පාර්ශවයට වඩා ගොඩක් දරාගෙන මේ ශක්තිය බොහොම ශක්තියක් තියෙන විදියට තමයි කාන්තාව නිර්මාණය කරන්නේ. හැබැයි අපි මේ ශක්තිය පාවිච්චි කරනවද කියන කල්පනා කරන්න ඕනේ. දැන් මේ ආණ්ඩුවෙන් අපිට තිබුණු නැති ප්‍රශ්න ඇති කරලා තියෙනවා. බඩු මිල, ලයිට් බිල, එහෙම නැත්නම් වතුර බිල, ඒ ඔක්කොටම වැඩිය අවශ්‍ය නැති ප්‍රශ්න ගොඩාක් දීලා තියෙනවා සංස්කෘතිමය වශයෙන්. LGBTQ කියලා නේද ගන්න හදනවා. ධර්මවල ලිංග අධ්‍යාපනය කියලා අනවශ්‍ය දෙයක් දෙන්න හදනවා. ඒවා අපිට මේ සංස්කෘතිකම වශයෙන් අපිට අනවශ්‍ය ප්‍රශ්න. එහෙම ස්වභාවිකව ඕන ප්‍රශ්න තියෙන කටිය ඇති. ඒගොල්ලෝ මෙච්චර කාලයක් මේ සමාජයත් එක්ක ජීවත් වුණා. කිසිම ප්‍රශ්නයක් නැතුව මේක මේ අනවශ්‍ය කිසිම ප්‍රශ්නයක් නැති දරුවන්ටත් මේක පොවන්න අවශ්‍යතාවයක් නැහැ. අනිතෝ මම කාන්තාවක් විදිහට අපි ඒකට කැමති වෙන්නේ නැහැ. අපේ දරුවන්ට හිම තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒක ගැන අපි විශේෂයෙන් කල්පනා කරනවා. අනිත් එක තමයි 125ට පරිපාලනයට ඡන්ද ලබා ගන්න. පාලන තන්ත්‍රයේ ඉදිරිපත් වෙන කාන්තාවට 125ක නියෝජනය ලබා දුන්නේ අපේ රාජ්‍ය එතුමාගේ නීතිමය තත්ත්වය ඇති කරපු නිසා තමයි අද පාර්ලිමේන්තුවේ කාන්තාවෝ 20 දෙනෙක් මාලිමා ආණ්ඩුවට ඇවිල්ලා ඉන්නේ. සැලමෙන්දේ නයි කාන්තාවෝ 22ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඔබට ඇවිල්ලා තියෙනවද මේ කාන්තාවෝ 20 දෙනා කවුරු හරි කාන්තාව අයිතිවාසිකම් ගැන කතා කරන්නේ? මට නම් ඇහිලා නෑ වුණු තරේ පුරුෂ පාර්ශවයේ කතා කරන දේවල් කතා කරනවා මිස කාන්තාව අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නෑ. කාන්තාවට වෙනම අමාත්‍යාංශයක් පිළිබේ අපේ රජයක් යන්නේ. කාන්තාව සවිගත බල ගැනීමේ පනත 2024 වර්ෂයේදී සම්මත කළේ පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ හරහා නීතිමය වශයෙන් කොමිසමක් පත් කරන්න තියෙනවා. ඒ කොමිසම දැන් සති දෙක තුනකට කලින් ආහාරයේ අගමැතිතුමනි පත් කරා. හැබැයි මේ අයවැය ඒ කොමිසමට අපිට මේ අවශ්‍ය කරන අපිට අවශ්‍ය කරන දේවල් කරගන්න සල්ලි වෙන් කරේ නැහැ. මුදල් වෙන් කරේ නැහැ. කාන්තාව එක මිටට ගත්තට එක මිටට සලකන්නේ මේ ආවේ. ඉතින් ඒක නිසා මම හිතනවා 21 වෙනිදා තියෙන මේ රැස්වීමට අපි කාන්තාව විදිහට අපේ ශක්තිය මේගොල්ලන්ට මතක් කරන්න ඕනේ නේ සහෝදරයාට ඔවුන් කරපු මේ පිළිපු පොරොන්දු ගොන්න ඉෂ්ට කරන්න කියලා. බඩු මිල අඩු කරලා අපේ කුස්සිය තමයි මේකේ හිතනවා දැනෙන්නේ. ඉතින් ඒක නිසා ඒකෙන් අපිට වියදම් කරන්න ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ. භාණ්ඩාගාරය ඉතුරුලා ගියාට ඒ මුදල් සංසාරේ වෙන්නේ නැහැ නැවත මිනිස්සුන්ගේ අතට. එතනයි ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා අපි අපේ කාන්තාව විදිහට මම ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගේ ඔබේ සහෝදරයන්ට කියන්නේ. ඔබේ නේද හිතවතුන්ට කියන්නේ කාන්තාව. එකතු කරගෙන 21 වෙනිදා අපේ ශක්තිය පෙන්වන්න අවශ්‍යයි. අනු සහෝදරයන්ට මතක් කරලා දෙන්න අවශ්‍යයි. ඔහු පොරොන්දු වෙච්ච පොරොන්දු ටික ඉෂ්ට කරන්න කියලා. ඒ ආරාධනාවත් එක්ක මම කියන්න ඕනේ. අපේ මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ එකම නාගරික මන්ත්‍රී සුදර් පෙරේරා මහත්මයාණනි ඔබට ආරාධනා. සුබ රාත්‍රියක් සිදුවට මාර්ග මාසයේ
සත්‍යයෙන් අප ශාන්ති ස්වභාවය එවැගේම මාර්ග මාසයේ වල මණ්ඩලයේ කරුණාකර मार्ग मासने नपड़दायक एक के संजना इतने आइतवार इतने मार्ग मासना मंत्री उसको कार्य से पे मुस्तवाद ये मन वैसे अधिपति पे धारणा मार्ग नगर उट्टासी तो संजाग नते मुला पे दाइस माता सहा पे समंत सहा शान इसी योजना है तो मार्ग में इसी माह से लेगा बतने लोग itu temuan seleksi dari proses. Ada marga nagariයට බොහොම විශේෂ දවසක්. මන්ද අපිට මතකයි මීට හරියටම වසරකට පෙර මේ මාර්ග මාසයේ දෙවනත් වෙන්න ගහලා අර මීට ඉස්සෙල්ලා කතා කරපුවා කිව්වා මේ ගුරු කප්පරයක් කියලා මේ රටේ පාර්ලිමේන්තු බලයේ අරගෙන අපිට මතකයි තමුන්වන්සලා වැඩි පිළිවෙලට දන්නවා 1977 අපි ආණ්ඩු බලය අරගෙන වසරක් සම්පූර්ණ කෙරෙන්නේ මුළු රටේම සියලුම ආසන වලට දුප්පත් පවුල් වලට ආසනයකට නිවාස 10 ගානේ බෙදා දීලා තමයි අපි මේ වර්ෂ පුරන සම් ඒ වගේ අපි මේ කාලය තුල මම තමුන්නාන්සලා නිසා මාර්ග ජනතාවගෙන් අහන්න ඕනේ අපි එක පෙළට ගිහිල්ලා එදා මාළුමාවට ඡන්දේ දීලා මේ අවුරුද්දක් ඇතුළත දුන්න පොරොන්දු 1300 ගානේ අඩු ගානේ එක පොරොන්දුවක් ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා අපේ ජනතාව. අපි 1994 පස්සේ එක්සත් ජාතික පක්ෂයක් හැටියට අපි මේ රටේ තනි බලයක් පාලනය කළේ නැහැ. නමුත් අපි අපේ ජනතාව වෙනුවෙන් හැම අවස්ථාවකදීම පෙනී හිටියේ පක්ෂයක් හැටියට ඒ ජනතාවට අසාධාරණයක් වෙනවා නම් ජනතාවට හානියක් වෙනවා නම් ඒ වෙනුවෙන් අපි කවදා පෙනී හිටියේ පක්ෂයක් හැටියට තමයි සරදාර පක්ෂය තියෙන්නේ. තමුන්නාසල දන්නවා 1988 मेरा एक्सर जाति का पाक्षिक मारला ये उल्लू ये बिल्डिंग कमला अपने बेटाल गापु शास्त्रवादी देश पर संग हमारे अहिंसक मेरा टक बात गदेगा मिनिस संहार्य के पक्ष तमाई අතර මේ රට පාලනය අපි දන්නවා අපේ ජනතාව ඒ කියපු ගුරු කප්පරේටම රැවටිලා දැන් මොනවා හරි කරයි කියන විශ්වාසයෙන් තමයි සහෝදරවරුනි තමුන්නාන්සලා නෙමෙයි අපේ යම් පිරිසක් ගිහින් මාළිමාව කෙලින් අතිරේ ගහන මේ රට මාළිමාවට බාර ඒ කෙසේ වෙතත් අවුරුද්දක් වැනි කාලයක් තුළ කප්පරයක් කියපු හොරු ඉන්නවා ඒක රටේ කොහෙක් හරි ඇල්ලුවේ නැහැ.
වංචාව දූෂණය කොහෙලා උන්ට දඬුවම් දෙනවා කිව්වට ඒ කිසි දෙයක් නෙවෙයි. ඉන්ධන වලින් ගන්න කොමිස් අඩු කරලා පැය 24 ඉන්ධන ඉතාමත් සාමාන්‍යයෙන් දෙනවා කියලා කිව්වට ඒව සිදු වෙලා නැහැ. අපේ ජනතාව අහන්නේ දැන් අහනවා ඕගොල්ලෝගේ කාලය හොඳ නැහැ කියලා අපි මේගොල්ලන්ට දුන්නා තමයි. හැබැයි ඒකෙන් අපි උනේ අර කබලෙන් ඉපටනට වැඩක් තමයි උනේ කියන එක තමයි ජනතාව කියන්නේ. අපි දන්නවා මාර්ගම නගර සභාව තමුන්නාසල මීට මාස 5කට කලින් පාලන බලය දුන්නා. අර වැස්සට පිටාරේ යන කොල්ලෙන් වගේ පිරිසක් තමයි ඒ ආසනවලට ඇවිල්ලා වාඩිලා තියෙන්නේ. තමන්ගේ කුට්ටාසේ මායිම දන්නේ නැහැ. තමන්ගේ කුට්ටාසේ අඩුපාඩුකට දන්නේ නැහැ. තමන්ගේ කුට්ටාසේ ඉන්න ජනතාවගේ සිතුම් පැතුම් තේරෙන්නේ නැහැ. සමාජ සේවය කියන ඒ උතුම් වටිනා ඒ සේවාවන් පිළිබඳව අසල අවබෝධයක් නැහැ. එහෙම නැති නිකම් පිරිසක් තමයි මහානගර නගර සභාවට පාර්ලිමේන්තු අපේ ජනතාව දෙන්නේ. අපිට පේනවා නිකම් දෙතුන් මාසෙ පාන්නේ මොනවා කරනවද අපිට තේරෙන්නේ නැහැ. නගර සභාවේ තමයි නිලධාරීන්ට නිලධාරීන් කියනවා සභාපතිතුමාට වැඩ කරන්න උවමනාව දුන්නත් එයාට කරන්න දෙන්නේ නැහැ. එයාගේ මන්ත්‍රීවරු පිරිස එනිසා නැවත වතාවක් අර මාරම නගර සභාව වංචාව දූෂණය හොරකම නාස්තිය පරිපණම් මුදල් වලින් ගන්න ගැයි නතර කරන්න කියලා අපි කණ්ඩායම ඉන්දැද්දිම ඒ විදිහටම වැඩි සීම අඩුවක් අපි මොකද හදන්න අපිට දුන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ හදපුදේ තමුන්නාන්සේලාගේ පරිපණම් බදු වලින් ලක්ෂ ගණන් නිලධාරීන් කියලා මාට්‍ය ගන්න අපි හැමදාම කතා කරනවා. ඉතින් ඒවට කිසි උත්තරයක් නැහැ. නිලධාරීන් ඒගොල්ලෝ පාඩම් කරනවා. මන්ත්‍රීවරු 24 දෙනා පාලනය කරන මන්ත්‍රීවරු 24 දෙනා ඒගොල්ලන්ගේ පාඩම් ඉන්නවා. හැබැයි සභාපතිතුමාට උපමනාවක් තියෙනවා වැඩක් කරන්න. එයාට ජනතාව හිත කිරුමුනේ දෙන්නේ නැහැ. මොකද පළවත්තේ සමාජිකයෝ ක්‍රියාකාරීන් අනිවිඩාරින් අරන් යන මේ අපේ මාරම නගර සභාවට යොමු කරලා තියෙනවා යම් පිරිසක්. ඒගොල්ලන්ගේ අධීක්ෂණය යටතේ සභාපතිතුමා අසන්න වෙලා ඉන්නේ. ඒ තුල දැන් අපි මහරග මාසනේ ආසනයක් හැටියට ගත්තාම පහුගිය කාලය තුල එක්සත් ජාතික පක්ෂය හෝ වේවා පොදු ජන පෙරමුණ හෝ වේවා මහජන එක්සත් පෙරමුණ හෝ වේවා අපි මහරග මාසනයට කලේ නැත්තේ මොකද? මේ මහරග මාසනේ අපි වැඩිහිටියෝ දන්නවා 1977 මහරග මාසනේ තිබුණා කොහොමද? එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය අරගෙන අතන අධ්‍යාපන ගුරු පුහුණු මධ්‍යස්ථානය ඇතුළේ මෙතන තරුණ සේවා සභාව ඇතුළේ මාර්ගවල වතුර දුන්නා. අතන ජයවර්ධනපුර රෝහල ඇතුළේ පාරවල් හැදුවා. මේ අපි මහරග මාසනේ තිබිච්ච ව්‍යාපාර යටිතල පාසුකම් දිනු කරලා දිනු වෙලා තියෙනවා. මේ මහරග මාසනේ දැන් තියෙන තත්ත්වය ගැන කතා කරලා හරියන්නේ නැහැ. මේක මේ විදිහට පාලුනේ නෑනේ මේ තත්ත්වෙට. අපේ පක්ෂ දෙක තමයි මේ මාලිමාව කියපු මේ ගුරු දූෂිතෝ වංචාකාරෝ හිටපු පක්ෂ ටිකෙන් තමයි මේ මහරග මාසනේ සහ මහරග නගරේ ටුට්ටා නගරේ මිරියන් නගරේ දියුණු කළේ. ඒ නිසා අපි තමුන්නාන්සලාට ඉතාමත් ආදරෙන් කියන්නේ එක්සත් ජාතික පක්ෂය මේ රටේ විශාල සේවාවක්. අනිකුත් පක්ෂ පාලනය කරනකොට ඒගොල්ලෝ ඉක්කලා අඩුපාඩු වෙනවා. හැබැයි දැන් තමුන්නාන්සලාට තේරෙනවා එදා
කිසිම පක්ෂයකට වැඩක් කරන්න මුදුන් ඒ කණ්ඩායමට බලය දීලා මේ මොකද උනේ මේ හඬාගෙන දීර්ඝ වශයෙන් කතා කරන්නේ මේ ජනතාවට රටට කරන අසාධාරණ පිළිබඳව මම හිතන්නේ මේ ගරු ආසන සංවිධායකතුමා හොඳට විග්‍රහ කරයි අපිට වැඩි හොඳ දක්ෂ කතිකේ ඒ නිසා මම අවසාන වශයෙන් තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටින්නේ අපි ඔක්කොම එකතු වෙමු අද අපි මහරගම ආසනයේ පුරාවට තමුන්නාන්සලා වගේම ස්ථාන පහක අපි ජනතා දැනුවත් කිරීමක් කළා. තම උනන්දුවෙන් උද්‍යෝගයෙන් ජනතාව අපිට සමග පෙළ ගැසෙමින් පවතින අපි අවුරුද්දක් වෙන කාලයක් ගෙන් වෙලා හිටියා. ඒක දැන් ඇති. ඒ නිසා තමුන්නාන්සලාගේ ශක්තිය මේ පක්ෂයෙන් දෙන්නේ මේ සංවිධානයෙන් දෙන්නේ අපි විශේෂ වෙලා තවල් දෙකට ඉදිරියේදී අපි මේ ඩෑස් මාත්‍යාලා තමුන්නාන්සලාට දැනුම් දෙන්න අපි එකතු වෙන තැන අපි එකතු වෙමු. අපි ශක්තියක් දෙමු. මේ රජයේ කරන වැරදි ක්‍රියාවලිය සඳහා අපි ඒගොල්ලන්ට පණිවිඩයක් දෙමු. ඕගොල්ලෝ කරන දේවල් වලට අපි අවදියෙන් ඉන්නේ. ඒ නිසා තමාලා කියපු මේ සියලු දේවල් ඉෂ්ට නොකළොත් සිදුවෙන්නේ අර තුනක් ඉතුරු වෙන්නේ බැරි විදිහට මේ රටේ දේශපාලනය ඉවත් කරන්න ජනතාව පෙළගැනීමේ පවතින කියන පණිවිඩය දෙන්නේ තමුන්නාන්සලාට වාසනාවන්ත රාත්‍රියක් උදාවකට පාත්‍රා දෙන්නේ මාළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය මහරගම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිශාන්ත ශ්‍රී පානසිංහ මහත්මයාණනි ඔබටයි මේ ගෞරවණීය ආදරය. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අද මෙම ජන හමුව සංවිධානය කිරීම සඳහා මහරගම නගරයේ ඒ වගකීම බාරගෙන සිටින මහරගම නගරයේ පාරම්පරික උමංකරුවෙක් අපේ ඕමින්ද ඩෑස් මාතා. පළමුවෙන්ම ඒ වගකීම බාර ගැනීම සම්බන්ධයෙන් එතුමට ස්තුතිවන්ත වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායකවරයා විදියට. මොකද මේ නගරයේ මුල මැද අග උරුමය ගන්න කෙනෙක්, වගකීමක් කරන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය ධාරිතාවය තියෙන කෙනෙක්. සමම සතුටු වෙනවා ඕමින්ද ඩෑස් මහතා වෙන කෙනෙක් මේ කාර්යභාරය බාර ගැනීම සම්බන්ධයෙන්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනුවෙනුත් සංවිධායකවරයෙක් විදියට ඉදිරියේදී එතුමා මේ ප්‍රදේශයේ ඔබලා සමග ඒ සංවිධාන කටයුතු වලට නායකත්වය ගන්නවා. ඒ වගේම අපේ මහරගම ආසනයේ කළමනාකරු ලලිත් පන්නිපිටි මාතා දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් කැපවුණු කෙනෙක්, අධ්‍යක්ෂින් තියෙන කෙනෙක්. ඔහු අද අප සමග එක් වී සිටිනවා. අපේ නාගරික මන්ත්‍රීතුමා සුදත් පෙරේරා මහතා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධානය එක්සත් ලක්වනිතා පෙරමුණ නියෝජනය කරමින් අද මෙතෙන්ට සම්බන්ධ වී සිටින සංජනා ජයසිංහ මහත්මිය, ඒ වගේම ඉෂීමා පෙරේරා මහත්මිය, අපේ තවත් අපේ සෙන්දනායක මහතා
ඒ වගේම අපේ එලන් ස්ටුඩියෝ අධිපති අපේ ප්‍රශාන්ත් ජයතිලක මහතායි ඒ වගේම අපේ කසුන් කුමාර පෙරමුණ මහතා එතුමා දීර්ඝ කාලයක් අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ වෙනින් විශාල කැපකිරීමක් කරපු කෙනෙක් මధుර ඒ වගේම අපේ සමන්ත කුමාර මහතා උපුල් සෙනෙවිරත්න මහතා මේ සියලු දෙනා අද මේ ස්ථානට සම්බන්ධ වී සිටිනවා. මිත්‍රවරුනි වැබෝවි තියෙන නිසා අද මේ රැස්වීම වටයක් පවත්වලා අපි මේ අවසාන රැස්වීම තමයි පවත්වන්නේ. දැන් මම හිතන්නේ ඔබ සියලු දෙනාම දන්නවා නොවැම්බර් 21 වෙනිදා මොකක්ද දෙයක් වෙන්න යනවා කියන්නේ. සමහරුන්ට ටිකක් මේක අපහැරයි. මොකද්ද මේ කරන්නේ? පළමුවෙන් කියන්න ඕන මේක මේ ආණ්ඩු පෙරලන්න යනවා නෙවෙයි. ආණ්ඩු වටන්න යනවත් නෙවෙයි. අපි මේ ආණ්ඩුව දීපු පොරොන්දු මේ ආණ්ඩුවට මතක් කරලා දෙන්න යන්නේ. මොකද ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් විදිහට බලහත්කාරී. මොකද අපිට දැන් පෞද්ගලික කාලයක් අධ්‍යක්ීමක් තිබුණානේ. 69 ලක්ෂයක් ඡන්ද ලබාගෙන මේ රටේ ජනතාවගේ ජනමතයෙන් බලයට ආපු ගෝඨාභය ජනාධිපතිතුමාට අවුරුදු 2කදී ගෙදර යන්න සිද්ධ වුණා. අපි නම් මේ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද රටවල් අස්ථාවර වුණාම රටවල් අරාජික වුණාම රටවල් දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් බිඳ වැටුණාම ඒ රටවල් වලට මොකද වෙන්නේ කියලා දෙයටම මේ ජාත්‍යන්තර අධ්‍යක්ීම අපිට තියෙනවා. මේ කලාපෙත් අපි දැකලා තියෙනවා දැන් ඒව වෙන විදියට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුව ජනතාව උසිගන්නලා කලබල කරලා වැඩ වර්ජන උද්ඝෝෂණ පෙළපාලි මේවයි ආණ්ඩුව වටන්න අපේ බලාපොරොත්තුවක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ බැලට් එකකින් මේ ආණ්ඩුව ගෙදර යනවා. අමාරු කල්පනා කරනවා බුලට් එකකින් යවන්න පුළුවන්, ප්‍රචණ්ඩත්වයෙන් යවන්න පුළුවන්. කැරලි ගහලා අරගල කරලා අපි එහෙම නෙවෙයි යන්නේ. මේ ආණ්ඩුවට අවුරුදු 5කට ජනවරමක් ලැබෙනවා. හැබැයි ඉතින් කරගන්න බැරුව අතරමැද දාලා ගිය ඉතින්දී අපිට සිද්ධ වෙනවා මේ රට වෙනුවෙන් ඒ වගකීම කරගන්න. ඒක අපි පහුගිය අර්බුදේ වෙලාවෙත් එක්සත් ජාතික පක්ෂයේ විදියට එක්සත් ජාතික පක්ෂේ නායකත්වය ඒක ඔප්පු කරලා පෙන්නනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය එහෙම තමයි. අර්බුදයක් ආවම අභියෝගයක් ආවම රට අරාජික වෙන්න යනවනම් රට අස්ථාවර වෙන්න යනවනම් ඒ වෙලාවේදී පැනලා දුවන්නේ ඒ අභියෝගේ බාරයි. ඒක තමයි එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ගුණය. ජාර්ජාර්ජන මැතිතුමත් එහෙමයි. ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් එහෙමයි. රයිල් වික්‍රමසිංහ මැතිතුමත් එහෙමයි. අනලතුමන්නේ අභියෝගය. ඒක එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායෙන් උරුම වෙච්ච දෙයක්. ඒ සේනානායක මැතිතුමා, සර්ජන් කොතලාවල මැතිතුමා, ඩඩ්ලි සේනානායක මැතිතුමා ඒ සම්ප්‍රදාය තුල අභියෝගාවම නායකයෝ විදිහට අභියෝග බාර ගන්නවා. කැරලි වලට බය වෙන්නේ නැහැ. උද්ඝෝෂණ විරෝධතාව ඉස්සරහ දාලා දුවන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි එක්සත් ජාතික පක්ෂ නායකයින්ට තියෙන්නේ කලපුරු ඒ අධ්‍යක්ෂින් ඔස්සේ තමයි රට බාරගත්තේ රට ඉස්සරහට කරගෙන. මම දැක්කා දැන් 20යි 26යි අයවැය පැය 4:00මාරක් අනුර කුමාර ජනාධිපතිතුමා අපේ අනුර කුමාර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ නිදහසින් පස්සේ ඉදිරිපත් කරපු 80 වෙනි අයවැය. ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය. දැන් මොකද ඔයගොල්ලෝ කියන්නේ මේ අයවැය? මේක හොඳයිද නරකයිද? නැත්තම් හොඳ නරක දෙකම මිශ්‍ර වෙලා තියෙනවා.
කාටවත් මොකද කියාගන්න බැහැ. මොනවා හරි ඔයගොල්ලෝගේ ජීවිතවලට දැල්ල තියෙද? අපේ ජීවන තත්ත්වය ඉහළ යනවා. වෙළඳ පොලේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ ගිහිල්ලා. විදුලි බිල, ගෑස් බිල, වතුර බිල මේවා අඩු වෙලා. බදු බිල් බදු සත්‍යවලින් අරගෙන බැලුවම ඒවයි යම් කිසි අඩු කිරීමක් වෙලා තියෙනවා. ඔලිය අනුපාත අඩු වෙලා තියෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ? හැබැයි අපි ආචාර්ය හර්ෂල සිල්වා එතුමා හරියට කිව්වා. මොකක්ද? භාණ්ඩාගාරේ පිරලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩාගාරේ පිරලා ගිහිල්ලා තියෙනවා. දැන් මේ වගේ අපේ ওই බෞද්ධ සාහිත්‍යයේ මසුරු සිතානෝලා ඉන්නවා. සල්ලි කොට ගන්නවා. දරට කොට ගන්නවා. හැබැයි ගෙදර අන්නේ බොන්නේ. දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්නේ. හොඳට අඳින්න පළඳින්නේ නැහැ. පත්තු වෙන්නේ. ගෙදර අඳුරු. ඉතින් භාණ්ඩාගාරේ පිරලා ඉතිරලා ගිහිල්ලා තියෙන එක ඇත්ත. රටේ ජනතාව වැහැෙනවා. ආර්ථිකයේ සක්‍රියව දුවනවා වේගවත් දුවන මිනිස්සුන්ගේ අතට මුදල් එනවා. මුදල් එන්න නම් රට ඇතුලේ සංවර්ධන ක්‍රියාවලියක් සිදු වෙනවා. සංවර්ධනය කියන්නේ ප්‍රාග්ධනයේ පල්ලෙහාට ගලාගෙන මිනිස්සු ඒවට හවුල් වෙනවා. ආර්ථික ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. දැන් ඉහි මේකක් තියෙනවා. වාරවල් හැදෙනවද, පාලම් හැදෙනවද, බෝක්කු හැදෙනවද, ගොඩනැගිලි හැදෙනවද, ජලනාල එළනවද, මොනහරි තියෙන්නේ විශාල රට ඇතුලේ සංවර්ධන ක්‍රියාදාමයක්. එහෙම එකක් පේන්නේ නැහැ. දැන් අපි හිතුවා අවුරුද්දක් බලන් ඉන්නේ. මොකද මේක එල්බෝ ඩාන්ඩුවක්. ඒක නිසා තමයි රාජ්‍ය වික්‍රමසිංහ මහත්මයා තුරදිග බලලා කිව්වේ පළපුරුදු පිරිසක්වත් අඩුමස පාර්ලිමේන්තුවට යවන්න. අධ්‍යක්ෂින කියන පළපුරුදු පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න මේ එල්බෝඩ් කාර්යවල අඩුමසෙන් ප්‍රාදේශීය සභාවකට ගිහිල්ලා නැහැ. පළාත් සභාවකවත් වැඩ කරලා නැහැ. ආණ්ඩුකරණය පිළිබඳ අධ්‍යක්ීමක් නැහැ. රාජ්‍යකරණය පිළිබඳ අධ්‍යක්ීමක් නැති පිරිසක්. සමහර අත්වසෙන්ම මේ කෙලින්ම පාර්ලිමේන්තුව ආවා. මේ අපේ ඉන්න කට්ටිය අඩුමසෙන් අවුරුදු 4-5 එහෙම නැත්නම් ආදේශීය සභාවල නගර සභාවල වැඩ කරලා යම් අධ්‍යක්ීමක් එක්ක එන පිළිසක්. මේ පිළිසට එහෙම අධ්‍යක්ීමක් නැහැ. හැබැයි දැන් අධ්‍යක්ීම් කියන පිළිසක් ඉන්නවා. අනුර කුමාර දිසානායක කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් හිටපු മന്ത്രിවරයෙක්. අමාත්‍ය ධූරයක් හිටවුවා. කුෂිකර්ම අමාත්‍ය ධූරය. චන්ද්‍රිකා කුමාරතුංගවන්තිනියගේ ආණ්ඩුව. ලාකාන්ත කියන්නේ අමාත්‍ය ධූරයක් කරපු කෙනෙක්. විජිත හේරත් කියන්නේ අමාත්‍ය ධූරයක් කරපු කෙනෙක්. වසන්ත සමරසිංහ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක්. මේ කට්ටියටත් වැඩ බෑනේ මිත්‍රෝ. කොයි පුතුන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක් මේ තියෙනවා. අපි හිතුවා අඩුම වශයෙන් කුෂිකර්මාන්තයවත් මේකට විශාල විප්ලවයක් කරයි පරිවර්තනයක් කරයි කියලා. අනේ අද ගොවිය ටික ආපහු පාර. අද බීනුණු ගොවියා, අල ගොවියා, වට්ටක්ක ගොවියා, ඒ වගේම අනිත් පැත්තෙන් බඩේරු ගොවියා තමන්ගේ අස්සන්න විකුණ ගන්න බැරුව අන්ත අසන්න තත්ත්වයටපත් වෙලා අද සාප කරනවා. මොකද මිත්‍රෝර්ග මේක මේ වැඩේ කරගන්න බැරි. අනුර කුමාර දිසානායක කිව්වේ මොකද්ද අර්බුදයේ වෙලා අපිට මාස 6කට රට දෙන්න. අපි රට ගොඩ දාලා පෙන්නන්න කියලා. කැබිනට් මණ්ඩලය අපිට 10 දෙනෙක් හිටියම ඇති කියලා කිව්වේ. දැන් මිත්‍රෝර්නි ජනවරම් 3ක් තියෙනෝනේ මෙයා. විධායකයේ තියෙනවා. පාර්ලිමේන්තුව තියෙනවා 159ක්. ඒසිපාසු බලය මේ තුනෙන් දෙකක්. අයි කාගවත් පස්සේ යන්න ඕනේ නැහැ. නැමෙන්න ඕනේ නැහැ. දර ගහන්න ඕනේ නැහැ. 159ක්. පළාත් පාලන ආයතන වලින් බහුතර බලය උන්නතේ.
280කට වැඩි മന്ത്രിවරු ඉන්නවා 3992ක්. මෙච්චර බලයක් ලැබිච්ච ආණ්ඩුවකට ඇයි වැඩ කරගන්නේ? ඒ නිසා අපිට පේනවා මේ ආණ්ඩුව ෆේක්. මේක අසමත් ආණ්ඩුවක්. මේ කට්ටියට වැඩ බෑ. කයිවාරු ගහන්න පුළුවන්. හොඳ කයිය නායකයෝ ටිකක් ඉන්නවා. මම හිතුවා මේ අඩු වශයෙන් ආර්ථිකය ගැන මේ කට්ටියට ලොකු දැනුමක් ඇති කියලා අර සුනිල් හඳුන්නේ නැමතුමාට. යා ආර්ථික ඔස්තාද් වගේනේ කතා කරන්නේ. ඒ කට්ටියගේ ආලිමා ආණ්ඩුවේ ඉන්න ආර්ථික ඔස්තාද්. දැන් බලන්න මිනිහට අර කලවත් ඊළඟට සෙවණ ගන්න ඇතිමාලේ බිලිපිටි ඒ උක්කොවියෝ අද පාරේ උක්තික විකුණ ගන්න විදියක් නැහැ. උක්වලින් නිෂ්පාදනය කරපු දුඹුරු සීනි ටික විකුණ ගන්න විදියක් නැහැ. මිනිහා දැන් කියනවා මේ දුඹුරු සීනි විකුණන්න අපි අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කරනවා. රට පුරාම දුඹුරු සීනි කඩ දානවා. ඒ කියන්නේ එක බඩුවකට එක කඩයක්. මාර මොලේ නේද? මුළු දකුණු ආසියාවටම සීනි දෙන්නම් කියලානේ මේ කට්ටිය පම්පෝරි කියන්නේ. ඒක තමයි මිත්‍රෝනේ අපි කියන්නේ. අපි මිනිස්සුන්ට කේන්තියක් තිබුණා ඒක මේ අර්බුදයට වගකිය යුතු පිරිසක් ඉන්නවා. රටේ ආර්ථික අර්බුදයක් ඇති වුණා රට කඩා වැටුණා. තෙල් පොලින් නැති වුණා, ගෑස් පොලින් නැති වුණා, විදුලිය පැය 13ක් විතර කැපුණා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැති වුණා. බෙහෙත් නැති වුණා. පොහොර ටික නැති වුණා. ගොවියෝ පාරවල් වලට ආවා. එදා ඒ ගෝඨාභය ජනාධිපතිවරයා අනුගමනය කරපු වැරදි ප්‍රතිපත්ති නිසා තමයි ඒ තත්ත්වය ඇති වුනේ. පොහොර ප්‍රතිපත්ති, බදු ප්‍රතිපත්ති, තීන්දුව తీරන ගැනීමේ තිබුණු දුර්වලතාවය මේ සියල්ල ප්‍රතිඵලයක් විදිහට තමයි නිදහසින් පස්සේ මුල් වතාවට ලංකාව 2022 අප්‍රේල් 12 වෙනිදා රට බංකොලොත් භාවයට පත් වුණේ. ඒක මේ කලමනාකරණයේ ප්‍රශ්නයක්. මේ වගේ ආර්ථික අවවාදයක් නැති වෙනවා. හැබැයි ඒක කලමනාකරණය කරගන්න නායකයෝ සමාජ වෙනවා. ඒ නිසා මිත්‍රවරුනි මම කියන්න කැමතියි. දැන් මේ ආණ්ඩුවට අපි අවුරුද්දක් දුන්නා. අපි කවුරුවක්වත් හිරියර කරාද? එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු කුලම් කරලා පාරට ගෙනාවද? පෙළපාලි ගියාද? වැඩ වර්ජන කෙරුවද? ශිෂ්‍යෝ කුලම් කරාද? කඩා කප්පල්කාරී ක්‍රියා කරාද? නැහැ. මේ ආණ්ඩුව හරි වාසනාවන්ත ආණ්ඩුවක්. රටේ ප්‍රධාන විපක්ෂය සමගි ජන බලවේග. එහෙම නැත්නම් පොහොට්ටුව පක්ෂයේ තියෙන මන්ත්‍රීවරු. කවුරුවක්වත් තුර්කී සමිතිය කියනවා නැතන. කවුරුත් කඩා කප්පල් කරන්නද නෑ. දැන් අවුරුද්දක් මේ රට කරා රට කොතැනද තියෙන්නේ? ඒ නිසා අපිට අහන්න තියෙන්නේ මම 1994 විතර ඉඳලා මේ රටේ හැම දේශපාලන පක්ෂයක් ජනාධිපතිවරණවලදී එළි දක්වන ප්‍රතිපත්ති ප්‍රකාශන කියනවා. හැබැයි මේ සියලුම ප්‍රතිපත්ති ප්‍රකාශන වලට වඩා විශාලතම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දැක්ුවේ ජාතික ජන බලවේගය. පිටු 229. පිටු 229. ඊළඟට මේක මම බැලුවා පොරොන්දු කොච්චර තියෙනවද? පොරොන්දු තියෙනවා 1333. දැන් ඔයගොල්ලන්ට මතක මොනවද මේ දීප පොරොන්දු වල? මතකේ ඒවා ටිකක් තියෙනවනේ. මේ තවුනන්ට නම් කිව්වා ලක්ෂ 17ක වික්ස් ගාර්ඩන් තියෙනවා. ලක්ෂ 100කටවත් ගන්න කාර්යකර තියෙනවද දැන් මේ වෙරදපොළ? ඊළඟට ලයිට් බිල කීයකින් අඩු කරනවා කියමුද? 3න් 2කින් අඩු කරනවා. පෙට්‍රල් ඩීසල් මේවා ඔක්කොම කාංචනගේ සාක්කුවට යනවා. ටැක්ස් 150ට 135ට දෙනවා කියලා කිව්වා පෙට්‍රල් ඩීසල්. දැන් වෙලා තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි අද ගොවියගේ අස්වැන්න ටික මිලදී ගන්න නිසි ක්‍රමවේදයක් නැහැ. සතසට වැඩ පිළිවෙලක් නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය එහෙම හරි ගයිඩ්ලයින් එකක් දෙන්නේ නැහැ.
වියලවි මණ්ඩලයේ වැඩ පිළිවෙලක් නැහැ. දැන් බලන්න මේ ගල්ලෝයේ ව්‍යාපාරේ ගොවියෝ ඇවිල්ලා අද අඬා වැටෙනවා. ඒ ගොවියෝ මොකද්ද කියන්නේ? මේ කන්නේ වගා කරගන්න අපිට මඩ පොහොර ටික තාම නැහැ කියන්නේ. දැන් පළවෙනි කන්නේ අතාරින්න. මේ දෙවෙනි කන්නේ තුන්වෙනි කන්නේවත් මේක කීයට මේක කරගන්න බැරි. ඒ නිසා මිත්‍රෝනි මේක අපිට පේන්නේ මේ කට්ටියගේ නොහැකියාව මිසක් වෙන මොකක්වත් නෙවෙයි. එහෙනම් ඔයගොල්ලෝ අරගෙන බලන්න මේ අවුරුද්දේ වසර මැද මුදල් අමාත්‍යාංශයේ නිකුත් කරපු මූල්‍ය තත්ත්ව වාර්තාවේ මොකද්ද කියන්නේ? මේ කට්ටිය කිව්වා ශ්‍රී ලංකන් එයාලයින් එක පාඩු ලැබුවට මේක අපි තියාගන්නවා මේක රටේ අභිමානයට වැදගත් අපේම ගුවන් සේවයක් අපිට තියෙන්න ඕන කියලා තමයි කිව්වේ. පහුගිය අයවැයෙන් වෙන් කරා 25 අයවැයෙන් බිලියන කෝටි වලින් කියනවා නම් බිලියන 20ක් වෙන් කරා කෝටි වලින් කිව්වොත් කෝටි 20000ක් වෙන් කරා. ඔය අනුර කුමාර ජනක දැන් මොකද වෙලා තියෙන්නේ? මේ අවුරුද්දේ පාඩුව කීයද? බිලියන 7.5. ඒ කියන්නේ කෝටි 7,900ක් විතර. දැන් ඔබ තමුන්නාන්සලා අපි ඔක්කොම මේ ගුවන් සමහර අය මේ ගුවන් සේවය පාවිච්චි කරපු අය ඇති. මේ ගුවන් සේවය ගමන් බිමන් දීපු අය ඇති. හැබැයි මේ ගුවන් සේවයට අඩියක් තියපු නැති. මේ ගුවන් යානයකට නැගලා නැති. මේ සීට් එකක වාඩි වෙලා නැති. මේ රටේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් තමයි අද ඒ ගුවන් යාන පොත්තගෙන යන්නේ නඩත්තු කරන්නේ වැටුප් කියලා. මොන අසාධාරණයි. මාස 8ක් යනකම් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ CEO කෙනෙක් පත් කරගන්න බැරි වෙලා. දැන් මේ පාර බජට් එකකින් හැමෝම මේක මග ඇරලා ගියා. අනුර කුමාර ඥාන. ලේසි ගානක්. කෝටි 20000ක්. පාඩුව කෝටි 7500 දෙකේම එකතුව කෝටි 37500. මේක කොච්චර අර හඩවත මීරිගම වගේ තව හයිවේ එකක් අපිට හදන්න පුළුවන්. ඔය මුදල්. මේ කාගේ මුදල්ද මේ පුච්චන්නේ? වන් සේවය පවත්වාගෙන යන්න බැරි නම් වන් සේවය වහලා දාන්න ඕන. එච්චර. ඒකේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන්න පුළුවන් නම් ඒක කරනවා, කේසින් එක කරන්න පුළුවන් නම් ඒක කරනවා. එහෙම නැත්නම් ඒක වහලා දාන්න ඕන. මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් මේම ආවාසනය කරන්න ඉඩ දෙන්න බෑ මිත්‍රෝ. අපේ ගොවියෝ හරේ තමන්ගේ වීටික විකුණ ගන්න විදියක් නැහැ. වී වලට සහතික මිලක් දෙන්නේ නැහැ. මිලියන 500ක් වෙන් කරන්න. ඔය පුච්චන සල්ලි වල. බඩේට ටික ගන්න, වට්ටක් ටික ගන්න. මිලියන 500ක් වෙන් කරන්න. එහෙම කරන්නේ නැහැ. ඒක තමයි ඉක්‍රෝනේ මේක ප්‍රශ්නේ. එහෙනම් අපි කියන්න කැමති මේ ආණ්ඩුවට මේ ආර්ථිකය හදන්න බෑ. ආර්ථිකය කළමනාකරණය කරගන්න බෑ. මේ වසර මැද ඒ මූල්‍ය වාර්තාවට අනුව අපි 2024 විදුලි බල මණ්ඩලයේ බිලියන 119ක ලාභයක්. දැන් මේ පාර පාඩුව තියෙන්නේ බිලියන 13ක්. පිටුව මේ කට්ටියගේ නාස්තියක් නැහැ, දූෂණයක් නැහැ, හොරකමක් නැහැ. හොඳට මේවා කළමනාකරණය කරයි. මාර මොළ ටිකක් තියෙන්නේ. ඇවිදින පුස්තකාල වගේ. ඒක නිසා මේකේ මේවා නියමිත කරයි කියලා. පෙට්‍රෝලියම් එක පාඩුව, CTB එක පාඩුව, රේල් එක පාඩුව. මොකද්ද මේ? දැන් ඔයගොල්ලන්ට බලකට රයින් වික්‍රමසිංහ මහත්තයා බාරගත්ත කොහොමද කියන්නේ? කවුරුත් ඕක බාර ගන්න ඉදිරිපත් උන්නේ නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි. 2022 අප්‍රේල් 12 වෙනිදාට බංකොලොත් වුණා. ඒ වෙලාවේ රටේ ජන නැගීමක් ඇති වුණා. අරගලයක් ඇති වුණා. ගෝඨාභය ගෙදර ගියා. මේ වගකීම බාර ගන්න කවුරුත් ඉදිරිපත් උන්නේ නැහැ. ඔය පාර්ලිමේන්තුවේ හිටියා විපක්ෂයේ මන්ත්‍රීවරු. සාමාන්‍ය නිල විපක්ෂයේනේ ඊළඟට රටේ පාලන බලය. කවුරුත් ආවේ නැහැ ඉස්සරහ. ඔක්කොම බැලලා දිවුවා මීටර් 100 දුවනවා. රාජ්‍ය වික්‍රමසිංහ මහත්තයා විතරයි පාර්ලිමේන්තුවේ ඉන්නේ තනි මන්ත්‍රීවරයා එක්ක ජාතික පාර්ලිමේන්තුව. එතුමා මේ වගකීම කරට ගන්න. එතුමා ගන්නකොට
අපේ ඩොලර් සංචිතයේ තිබුණේ ඩොලර් මිලියන 20යි. අඩුම වශයෙන් තෙල් නැවක්වත් ගන්න බැරි ඩොලර් සංචිතයක් තිබුණා. තෙල් නැවක් ගන්න ඩොලර් මිලියන 40ක්. එතුමා මේක අරගත්තා. ගන්නකොට උද්දමනයේ කීයද තිබුණේ? 85යි 90යි. සිම්බාබ්වෙ ගන්නට ගිහිල්ලා තිබුණේ අපේ උද්දමනය. ඩොලරේ 375ට 80ට ගිහිල්ලා. මෙහෙම තිබුණ රටක් හැම තැනම පෝලිං. ටැක්ස් පෝලිං, තෙල් පෝලිං. බෙහෙත් නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැහැ. ඕර ටික නැහැ. එතුමා මේ වගකීම කරට ගත්තා. පාර්ලිමේන්තුවේ හිටපු සියලු දෙනාගේ සහයෝගය අරගෙන පොහොට්ටුවේ නවක මන්ත්‍රීවරු ටිකක් ඉස්සරහට ගෙනලා උන්ට වගකීම් බාර දුන්නා. කාංචනලා, සෙහන් සේමසිංහලා, ප්‍රමිත බණ්ඩාරලා මේ කණ්ඩායමත් එක්ක පරණ කට්ටියත් එකතු කරගෙන කෙටි කාලයකට රට කොට දෙනවා. අද මුළු ලෝකෙම පිළිගන්නවා මේක ආශ්චර්යයක්. අවුරුදු දෙකක් ඇතුළත මෙහෙම රටක් කොට දාන්න බෑ. අද වෙනිසුලා, ආජන්ටිනා, ග්‍රීසිය අවුරුදු 10 15 ගිහිල්ලා ඒ රටවල් බංකොලොත් භාවයෙන් කවම මිදෙන්න බෑ කියලා. එහෙනම් මේ ආශ්චර්යය කරලා පෙන්නේ රයින් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාගේ හැකියාව, දක්ෂතාවය සහ ඒ අධ්‍යක්ෂින සහ පරමතභාවය නිසා. හැබැයි ඒක ගැන අපේ මිනිස්සුන්ට පුතවේදීත්වයක් තිබුණේ නැහැ. රයින් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණේ හොරුවල්ලන්න නෙවෙයි රටේ ආර්ථිකය හදන්න. හොරුවල්ලන්න වෙලාව නෙවෙයි ඒක. ඒ කියන්නේ ලෙඩා ICU එකට දැම්මට පස්සේ ඇයි මේ ලෙඩා ICU එකට වැටුනේ කියලා ඒකට හේතු වෙච්ච කර්ම කාරණා හොයෝ ඉන්න එක නෙවෙයි කරන්නේ. ලෙඩා සුවපත් කරන එක. ගේ ගිනි ගන්න වෙලාවට කවුද ගෙට ඉන්න කිව්වේ කියලා හොයෝ ඉන්න එක නෙවෙයි කරන්නේ. ගේ ගින්න නිවනේ. ඒක තමයි බෞද්ධ ප්‍රතිපදාව. ඒක නිසා රයින් වික්‍රමසිංහ මහත්මයා මේ වගකීම කරට අරගෙන අවුරුදු දෙකක් ඇතුළත මේ රට සංසුන් කරා. අපි දැක්ක මිනිස්සු ඉන්නේ පාරවල්. තරුණයෝ හිටියේ ගෝල් ෆේස් එකේ. රටේ රාජ්‍ය ආන්දෝලනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රාජ්‍ය සේවය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රට සංසුන් කරලා දේශපාලන වශයෙන් රට ස්ථාවර කරලා රටේ ආර්ථිකය ස්ථාවර කරලා. ඉතින් එතුමා ගෙදර යවුවා ඒක කමන්නේ. මිනිසුන්ට ලොකු කේන්තියක් තිබුණා. ඉතින් මේවා ලස්සනට මේ අරුමුදය විග්‍රහ කරානේ අපේ ආණ්ඩු කුමාර ජනාධිපතිතුමා, ලාල් කාන්තලා, විජේරත්ලා මේ ඔක්කොමලා ඇවිල්ලා හර්නි අගමැතිතුමිය මේ ඔක්කොමලා ඇවිල්ලා අස්සන සුරංගනා කතා ටිකක් කිව්වා. අපි ආවොත් මෙහෙමයි කියන්නේ. අර යුරෝපේ රටක් වගේ මේ රට හදනවා කියලා. නේද? කැනේඩියානු රටවල ස්විට්සර්ලන්තේ වගේ කරනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා අධ්‍යාපන සංස්කරණයක් කරන්න කතා කරා ඒක හරියට කරගන්න බෑ. අත ගහන වැඩි අනා ගන්නවා. ඇයි? දන්නේ නැහැ. කරන්න. කමන්නේ මෙහෙම වැරදි වෙනවා අපේ රටේ මිනිස්සු. ඒක තමයි නායකතුමා කිව්වේ දූරදර්ශීව කල්පනා කරන්න. අමාරුයි තමයි. හැබැයි දනාගෙන අපි ඉස්සරහට යනවා. එහෙම තමයි රටවල් ගොඩනැගෙන්නේ. කොරියාව ගොඩනැගුණේ එහෙමයි, සිංගප්පූරුව එහෙමයි, මැලේසියාව එහෙමයි. මේ කියන රටවල් ඔක්කොම ඉදිරියට ගියේ විශාල කැපකිරීම දරා ගැනීම නැති දීර්ඝ කාලයකට පස්සේ තමයි ඒ දැනට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි මෙහෙම වැරදි වෙනව කරන්න දෙයක් නැහැ. මේක තව ඇක්සිඩන්ට් එකක් කියලා හිතාගන්න. 2024 සිද්ධ වුණේ ඇක්සිඩන්ට් එකක් කියලා හිතාගන්න. දැන් ඉතින් මේක ආපහු ඉවරයි කරා. ඒ නිසා මේ ආණ්ඩුව නීතියේ පාලනය ඇති කරනවා කිව්වා. රට ඇතුලේ නීතියේ සාමය ඇති කරනවා කියලා කිව්වා. අද දවසේ මෙදිල්ල හැමදාම තියෙනවා කොහෙද? මහා දවල් ගිහලා අර වැඩිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මෙහි කිව්වා. මහජනයාගේ ඡන්දයෙන් තීරීපත් වෙච්ච නියම. මේ අනිත් පක්ෂ ඔක්කොටම ලේබල් එක ගන්නවා. උඩුව මේ කට්ටිය උඩු බිස්නස් කාර්යෝ මාතාලේක සම්බන්ධයි ආයුධ ජාවාරම් කරන මේ ඔක්කොම ගන්න. හැබැයි ඒ කට්ටියගේ වැඩේ එලිදර වුණාට පස්සේ අන්න ඒව ඔක්කොම මාධ්‍ය වලින් අහන්න පොලිස් පල්තුමා චට්ට ලේඛනයේ ගැසට් එක දානවා. ඒ නිසා දැන් මේ අයවැය ගැන අමුතුවෙන් මම කියන්න යන්නේ නැහැ. මේ කට්ටිය කිව්වේ රටට වැඩ කරන්න මොකටද?
මේ සුපිරි වාහන මොකටද කියලා මේ ලක්ෂ 200 වාහන මොකටද මේ පස්ස තියාගෙන යන්නද මේ ලක්ෂ 200 වාහන නේද අපි බයිසිකලෙන් ගිහලා මෝටර් බයිසිකලෙන් ගිහලා බස් එකේ කෝච්චියෙන් ගිහලා ජනතාවට සේවය කරනවා කියලා කිව්වේ ජනතාවට නැති කිසිම දෙයක් එපා කියලා කිව්වා දැන් මේ පාර අයවෙන් කීයක් වෙන් කරනවා Toyota cab ගියේ Hilux Toyota cab 1775 මම දන්න තරමින් සාමාන්‍ය මාකට් එකේ ඔය කැබ් එකක් මිලියන 22ක් විතර වෙනවා. දැන් මේ කට්ටිය මෙච්චර මේ වාහන ප්‍රමාණයක් ඇයි ගෙන්නන්නේ රටේ? ඉතින් හොඳයි නේ ඊට වඩා හොඳයි රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න. ඒ කට්ටිය කිව්වේ පොදු ප්‍රවාහනය යනවා කියලා. බස් දාන්නකෝ ගෙනල්ලා. ඒ බස් වල යන්නේ. අපි කිව්වේ නේ වාහනේ පාර්ලිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි වාහන දෙන්න කියලා කිව්වේ. දැන් මේ කට්ටිය ඇවිල්ලා කියනවා අපි ඔක්කොටම කැප් දෙනවා කියලා මන්ත්‍රීවරුන්ට. එහෙමනම් මිත්‍රවරුනි අපි තේරුම් ගන්න ඕන මේ කට්ටිය කියන දේ කරන දේ අතර තියෙන මේ වෙනස තේරුම් ගන්න. මේ වගේ අමූලික පට්ටපල් පොල් කියලා බොරුව රැවටිල්ල වංචාව පෙරමුණ කරගත්ත පක්ෂයක් තමයි අද මේ නැවත ඇවිල්ලා ඔබ තමුන්නාසලා රවටන. වැඩ හරියට කරගන්න. බීතෝ දැන් කොළඹ නගරේ මහා ගෝසාවක් නැගුවා නේද? කොළඹ නගරේ නගරාධිපති ධූරයට අපේ බල්තසාර් මැතිණියපත් වුණා. කොළඹ නගරේ ලස්සන කරනවා, කොළඹ නගරේ විධිමත් කරනවා, කොළඹ නගරේ ආසියාවේ ලස්සනම නගරේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ආපහු අර මුඛඳු ටික එක ගොඩ ගෙන්න. මලා ප්‍රවාහන පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ. වතුර ටික බහලා යන්නේ. මොකක්ද මේ කට්ටිය මේ කිව්වේ? ඒ නිසා මිත්‍රෝනි මෙන්න මේ නිසා තමයි අපි තීරණය කරේ අද දූෂණය පිටුදැකීමේ මුවාවි අපි දූෂණය පිටුදකින්න ඕනේ කියන කිසි විවාදයක්. අපි අත් දෙකම උස්සනවා. දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. හැබැයි මාධ්‍ය සංදර්ශන කියන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරන්න, දඩයන් කරන්න, දූෂණ නීතිය පාවිච්චි කරන්න. බලන්න රාජේන්ද්‍ර කුමාරසිංහ මහත්තයාට කරපු ඒ අසාධාරණ එතුමන් ගිහිල්ලා දැම්මා මැගසින් බන්දරාගා ඒක ජනාධිපති හරි විධිමත් විමර්ශනයක් කරලා ඉවරලා ඒ විමර්ශනයේ තහවුරු කරගන්න පුළුවන් නම් අත්අඩංගුවට ගත්තට කමන්නේ විමර්ශනයේ භාගයක කරලා ගිහිල්ලා අල්ලලා දැම්මා දැන් මහේස්ත්‍රාත්තුමිය කියන්නේ මොකක්ද? කරුණාකරන මේ විමර්ශනය හරියට කරන්න. එතුමට නිල ආරාධනා පත්‍රයක් ලැබුණද නැද්ද කියලා හරියට තහවුරු කරලා කියන්න මේ වෙන වැල්බයිලා කියන්නේ නැතුව. දිලීප බීන්ස් මාත්‍ය ඇවිල්ලා වැල්බයිලා ගහනවා. එතුමගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරු දීපු වාර්තා ගැන මොනවද? මෙහෙමද විමර්ශන? අද සම්පූර්ණ පැලවත්ත කාර්යාලයෙන් මෙහෙම විමර්ශන කටයුත්තක් බවට මේකපත් වෙලා තියෙනවා. අද ශානියා බේසේකර කරන්නේ ඒක. අනිත් ඔය ටයිම්වලදී පත් වෙලා ඉන්න සියලු දෙනා කරගෙන යන්නේ තේනේ. ඒක නිසා දැන් මේ පොලිස්පතිවරයාට ඉඳලා මේ සියලු දෙනා මේ ආණ්ඩුවේ අද නිකම් මාර ඔවුන්ගේ මුද්‍රයක් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා අපි කියන්න කැමති මේ විදිහට රටවල් ඉස්සරහට යන්න බෑ. ඊයේ මම දැක්කා ඉල්මහ සමුරුවේදී එලියන් සිල්ලා කියන අපේ සතුරන්ට අපි ඉඩ දෙන්නේ නැහැ, සමාව දෙන්නේ නැහැ. කවුද මේ සතුරු කියන්නේ? එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කියලා පැනලා නැහැ. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරපු පක්ෂයක්. අපි ආයුධ අරගෙන නැහැ. ඒකට ආයුධ අරගෙන දෙපාරක් රටේ බලය අල්ල ගන්නවා. 71 එක සැරයක් අල්ලන්න හැදුවා. සිරිමා මෙතිනියගේ ආණ්ඩුව 88 89 ජයවර්ධන මහත්තයා මරමු කියලා රටේ කරල්ලක් ගෙවුවා. දැන් ඒක කියන්නේ 6000 මට මතක විදිහට 6661 මිනිස්සු මැරුවා. හැබැයි ඔවුනේ මිනිස්සු මරන්නේ එකතු කරපු ආයුධ තාම බාර දීලා නැහැ. ආයුධ තියෙනවා 2221. ඔය ටීම් සිල්ලා කලුතර
STF පඳවුරට ගහන්න ගිහිල්ලා අත්අඩංගුවටපත් වෙලා බූස්සේ සිර දඬුවම් ලැබමින් ඉන්නකොට DB විජේතුංග මැතිතුමා තමයි මේ සියලුම දෙනාට නිදහස. එයා තමයි ඇවිල්ලා දැන් මේ කතා කරන්නේ පාතාල ලෝකේ. මේ රටේ තියෙන ලොකුම පාතාල පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණ. ඔගොල්ලෝ දන්නවද මේ පක්ෂ කොහොමද වැඩ කරන්නේ? මේ පක්ෂේ ඉන්න නායකයෝ කවුද? ඔය පිටින් අපිට ඉස්සරහින් පේන්නේ ඉන්න අය නෙවෙයි. අමුන්නාන්සලාගේ බදු මුදල් වලින් තමයි වැටුප් ගෙවන්නේ മന്ത്രിවරු. ඒ වැටුප යනවාද කොහාටද? බලවත් කාර්යය. ඒ නිසා අපි මේ කාරණා කියන්නේ අපි හැම කෙනෙකුටම ජීවත් වෙන්න වැටුපක් අවශ්‍යයි. ඒකනේ වැටුපක් ගෙවන්න වැඩ කරා. රාජ්‍ය සේවිතයෙම පුජ්‍යලිකාංශයෙම දේශපාලනයේදීත් අපි යම් කිසි කාලයකට ජනතාව අපි පත් කරලා යන්නේ ඔබ තවුනාල් කියලා වැටුප. ඒතකොට මේ වැටුප අරගෙන ගිහිල්ලා දෙනවා පක්ෂ කාර්යය. ඒ මිනිසුන්ගේ වෙන්න ඕන සේවය තියෙනවා. අද මේ කොහෙද තියෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණේ හරි ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධතා නිලධාරීන් හරි කාර්යාලයක් තියෙනවා. මගුලට මාර්ගික දානෙට ඔය ග්‍රාමීය සම්වර්ධන කටයුතු වලට එනවද? එනම් මිත්‍රෝනි මේක තේරුම් ගන්න මේ මහා බොරුවක් අපි ඉස්සරහින් පෙන්නගෙන මේකට කරගෙන යන්නේ වෙන වැඩක්. ඒ වැඩේ තමයි ප්‍රමාණිකූලව මේ කටිය මුළු රටම තමන්ගේ පාලනයට නතු කරගන්න හරියට බූවල්ෙක් වගේ දැන් මේ කටිය තමන්ගේ දලාලු හැම පැත්තටම විහිදුවමින් තියෙනවා. පොලිසිය ආමත කරගන්න බලනවා. අධිකරණය යටත් කරගන්න බලනවා. පොලිස් කමිෂන් සභාව මේ හැම එකම මේ කටිය අද ප්‍රමාණිකූලව තමන්ගේ මේ බූවල්ෙක් වගේ තමන්ගේ බලය විහිදුවා ගැනීම කියනවා. අන්න ඒකයි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන කාර්යය. අද අපිට සෝෂල් මීඩියා ඇතුලේ සමාජ මාධ්‍ය ඇතුලේ අපිට අද අපේ අදහස් පළ කරන්න බෑ. අමුතින්ද කුමහරි බයි. අපේ මෑණියෝ සීපත් කරනවා. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මම දැක්ක දැන් පෞද්ගලික දවසේ අපේ වයෝවෘද්ධ ඇමතිවරයෙක් නේ අපේ නිමල් සිරිපාල එතුමා බාත්රූම් එකට ගිහින් කේට කවුරු හරි එතන හිටපු මාලිමා ඩෝබි කෙනෙක් ඒක ෆොටෝ ගහලා ඒකත් දාලා Facebook මොකද්ද මේ කියන්නේ රට මොහාටද මේ කියන්නේ පුජ්‍යලික නිදහස නැති කරලා සමාජීය නිදහස නැති කරලා වෛරය වතුරන එහෙම පුළුවන් ද රටක් කරන්න රටක නායකයා වුණාම ඒ මුළු රටේම ජනතාවගේ නායකයා මේ රටේ මේ විදිහේ බෙදීමක් ඇති කරන එකෙන් වෙන්නේ රට තවත් අර්බුදෙන් යන්නේ. ඒ නිසා මිත්‍රෝනි රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනුතරන ලක් වෙලා රටේ නිදහස හිමිවීමෙන් තියෙනවා. බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමෙන් තියෙනවා. අද මේ කට්ටිය කියන්නේ මොකද? අපි යන්නේ ලක්ෂයක් මාරලා හරි අපි ඉන්නවා. එහෙම තමයි කට්ටියගේ නායකයෝ කියන්නේ. ඒ නිසා මිත්‍රෝනි මෙන්න මේ සියල්ලට පිළිතුරු දෙන්න තමයි එළමෙන නොවැම්බර් 21 වෙනිදා එන සතියේ සිකුරාදා හවස 2ට නුගේගොඩ ආනන්ද සමර්පෝන් ඒ පිටියට අපි එකතු වෙන්නේ. අපි ඔක්කොම මෙතන කවුරුවක්වත් මේ ජනාධිපතිවරු හදන්න හරි ඊළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් තෝරන්නවත් නෙවෙයි. මේ අපි පොදු අරමුණක් වෙනුවෙන් මේ එකතු වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඒ කියන්නේ පොහොට්ටුව පක්ෂය, තවත් පක්ෂ ගණනාව මේකත් එක්ක එකතු වෙලා ඉන්නවා. මහජන එක්සත් පෙරමුණ, උදේ ගම්මන්පිල බැතිතුමා සියලු දෙනා මේකත් එක්ක අද එකතු වෙලා අද පොදු හඬක් නගන්න මේ ආණ්ඩුවට විරුද්ධව තමයි මේ වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. රාජ් වික්‍රමසිංහ මැතිතුමා අත්අඩංගුවට ගත්ත වෙලාවේ සියලුම පක්ෂ එකතු වුණා. අන්නේ එකතුව තමයි දැන් මේ ඉස්සරහට යන්නේ. අපි අතර වෙනස්කම් තියෙනවා. ප්‍රතිපත්ති මේ වෙනස්කම් තියෙනවා. නාමල් මහත්තයා එකක් කියන්නේ, සජිත් මහත්තයා එකක් කියන්නේ, ගම්මන්පිල්ල මහත්තයාට වෙන ප්‍රතිපත්තියක් තියෙනවා. විමල් වීරවංශ මහත්තයාට වෙන ප්‍රතිපත්තියක්. මේ ප්‍රතිපත්ති වෙනම තියාගන්න අපිට පස්සේ යන්නේ. අපිටත් වෙනස් ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි අපි පොදු අරමුණක් වෙනුවෙන් එකට එනවා. ඒ තමයි මේ රටේ ජීවත් වීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනය කිරීමේ අයිතිය. මෙන්න මේ අයිතිය වෙනුවෙන් තමයි අපි අද එක වේදිකාවකට පොදු වේදිකාවකට මොඩ වෙනවා. එකට සිත ගන්න යන්නේ වෙන්නේ.
ඒ නිසා එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා එළඹෙන නොවැම්බර් 21 වෙනිදා තියෙන මේ මහා ජනහඬ විරෝධතා රැළියට. ඒකට අපි සහභාගී වෙනවා. නිසා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ එන්න එකතු වෙන්න. අපි වැරදෙන්න පුළුවන්. මිනිස්සු වැරදි තීන්දුව ගන්නවා තමයි රටේ. රැලි එනවා රැලි ඇවිල්ලා ඉතින් ඒවට අහු වෙලා යනවා. ඉතින් මොනා කරන්නේ? බලමු අවුරුදු 5ක් තියෙනවා. හැබැයි එකක් කියන්නේ පුළුවන් නම් අපි ආණ්ඩුවට අභියෝග කරමු. මේ ආණ්ඩුව දැන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය මැනගන්න හොඳ අවස්ථාවක් තියෙන එක තමයි පළාත් සභා මැතිවරණ. කරුණාකරන පළාත් සභා මැතිවරණ කියන්නේ. එළඹෙන අප්‍රේල් මාසෙට පළාත් සභා මැතිවරණ කියන්නේ. එතකොට මේ ආණ්ඩුවට මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත කොච්චරද ජනප්‍රියතාවය කොච්චරද කියලා මැනගන්න හොඳ අවස්ථාවක්. ඒක නිකන් වටවංගු ගහන්න නැතුව ඒකට වෙන ලෝකෝයින් දාලා වැඩේ අල කරන්නේ නැතුව කරුණා කරලා කියන්න මැතිවරණ. අපි මේ මැතිවරණයේදී අපි සූදානම් මේ ආණ්ඩුවට ජනතාවගේ තියෙන විරෝධය මොකද්ද කියලා ඔප්පු කරලා දෙන්න. ඒ නිසා අවසාන වශයෙන් ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා එළඹෙන 21 වෙනිදා හවස 2ට ඒක ඉතාම සාමකාමී විරෝධතාවරණිය කිසිම ආකාරයක හිංසන ක්‍රියාවක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් එකද සිදු වෙන්නේ නැහැ. අපි සාමකාමීව ඒ කටයුත්ත කරන්නේ ආණ්ඩුව උත්සාහ කරනවා මේක සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරන්න බියවත් ගන්න උත්සාහ කරනවා. ඒ නිසා මේකට බය නැතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් නිදහස වෙනුවෙන් ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඉදිරියට එන්න කියලා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරමි. එක්සත් ජාතික පක්ෂයේ විදියට අපේ සම්පූර්ණ සහයෝගය කැපවීම මේකට ලබා දෙනවා. අද අපි මේ ආරම්භ කරපු වැඩසටහන ඉදිරියේදී අපි ඔබ සමග එකතු වෙලා ඉස්සරහට යන්න සූදානම්. අපේ ඩයස් මාත්‍යා සමග එකතු වෙන්න අත්කල් බැනගෙන අපි සංවිධානය රට හරි මගට ගමු. වැරදි වෙනවා තමයි මිනිස්සුන්ට. ඒ වැරදි ආපහු අපි නිවැරදි කරගෙන මේ රට ආපහු අපි බලාපොරොත්තු වෙන දියුණු සම්වර්ධිත රටක් බවට පත් කිරීම සඳහා ඒ යන ගමනට අවශ්‍ය හරි පාරට මේ රට ගන්න අවශ්‍ය තැක්ම වැඩපිළිවෙල තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සතුව පමණයි කියන එක පැහැදිලිව කියන්න ඕනේ. දැන් මේ මගට මේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. අනුරු මාත් එක්ක කියාගන්න බෑ. අනිත් අයට කියාගන්න බෑ. මේ යන්නේ ජීආර්ජවර්ධන මෙතුමා හඳුනා දුන්නු වැඩපිළිවෙල තමයි. විවුර්ත ආර්ථිකය. හැබැයි මේකට යන්නේ වැඩපිළිවෙලේ නොන්ඩික. ඒකයි මේ ඇති වෙලා තියෙන අර්ථය. එහෙමනම් අද මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මගේ මේ අදහස් දැක්වීම අවසන් කරනවා. නැවතත් ආත්මගත කරනවා එළඹෙන 21 වෙනිදා ඔබේ පැමිණීම අපි අපේක්ෂා කරනවා. ඔබේ යාළු මිත්‍රාදීන් ඥාතීන් මේ සියලු දෙනාට දේශපාලන ගැන උනන්දුවක් දක්වන නිර්පාක්ෂික සියලු දෙනා පක්ෂ වලට ඇතුල් වෙලා ඉන්න අය වගේම නිර්පාක්ෂිකයි. ඔක්කොටම කියන්නේ එන්න ඇවිල්ලා බලන්න මොකද්ද නොවැම්බර් 21 වෙනිදා සිද්ධ වෙන්නේ කියලා. බොහොම ස්තුතියි. මම මේ අවස්ථාවක් කරගන්න මගේ මේ වෙලාවේ ස්තුතිය පුදු කරන්න. මහරගම ප්‍රථමයෙන් මහරගම සංජාතික පක්ෂයේ ප්‍රධාන සංඝනායකතුමනි මේ අවස්ථාවට සහභාගී වන මගේ ස්තුතිය මේ කටයුතු සාර්ථක කරගන්න මට ලලිත් පන්නිපිටිය මැතිතුමනි ස්තුතියි ඔබතුමාට. ඒ වගේම හෙරන්සි ස්ටුඩියෝ අධිපති රොෂාන් ජයතිලක මැතිතුමනි ස්තුතියි ඔබතුමාට. ඒ වගේම සමන්තරණසිංහ මැතිතුමනි ස්තුතියි මේ කටයුතු සාර්ථක කරගන්නට ඔබට කුසාවන්ත. नागरिक मंत्री महाराष्ट्र सभाවේ සුදත් පෙරේරා මැතිතුමනි ස්තුතියි ඔබතුමාට. නිරන්තරයෙන් මේ ගැන සලකලා සාර්ථක උදව් උපකාර කරනවා. ඒ වගේම කසුන් කාර්ය සම්මේලනතුමනි මගේ මේ දවස් ටිකෙන් දිගටම මේ කටයුතු සාර්ථක කරගන්න මේ සමාජයට ස්තුතියි.
මගේ කෙටි ආරාධනාව පිළිගෙන මේ අවස්ථාවට සහභාගී වුණා. මගේ ඥාතීන් හිත මිතුරු සියලුම දෙනාට මගේ ගෞරවය ස්තුතිය මේ අවස්ථාවට. මේ කඩේට මෙතකින් ඔබට කොහොමද බොහොම ස්තුතියි. එක්සත් ජාතික පක්ෂයට ජය වේවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජය වේවා. මේ ස්තුතියි.